මේ ප්‍රදේශයේ මේ ඇති වුණ මේ ප්‍රශ්නෙන් මුස්ලිම් සිංහල දෙමළ ඒ වගේ ක්‍රිස්තියානි කවුරු නැත් ඒ වගේ අපේ සහෝදරයන්ට මේ වෙලා තියෙන මේ විපත්යෙන් අපිට කරන්න පුළුවන් උපරිම සහනයක් කරන්න තමයි අපි මේ උත්සාහ කරගෙන ඉන්නේ. සතුටයි ඉඳලා මම හිතන්නේ අපිට පුළුවන් උපරිම වැඩ කරගෙන යනවා. මුළු ලංකාවෙම සම්පූර්ණයෙන්ම ඇවිල්ලා මේකට සෑහෙන අපිට උදව් කරගෙන ඉන්නවා. දැනට අපි කෑම වගේ මේ කරගෙන බෙදාගෙන තමයි ඉන්නේ. ඒ වගේ දෙවන අදියරට ඒගොල්ලෝ ගෙදරට ගියාම ඒගොල්ලන්ගේ ගෙවල් සුද්ධපත් කරන්න ඒ වගේ ඒගොල්ලන්ගේ හදලා දෙන වගේ ඒගොල්ලන්ගේ ළමයින්ට අවශ්‍ය කොලේ යුනිෆෝම්ස් ඒ වගේ දේවල් කරන්නත් අපි අදහස් කරගෙන ඉන්නේ. හැම ප්‍රදේශයෙන්ම තියෙන පල්ලිය තියෙනවා පන්සල ග්‍රාම නිලධාරියෝ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා අපිට පුළුවන් තරම් එකස් කරගෙන පිළිවෙත කරලා තමයි කරන්න උත්සාහ කරන්නේ. මේක ඔබතුමාලා කරන්නේ මනුස්සත්වයේ කියන එක පෙරදරි කර තමයි මේක කරන්නේ. අපේ එකම අම්මාවරුන්ගේ දරුවෝ වශයෙන් තමයි කටයුතු කරන්නේ. මිනිස්සු අසරණ වෙච්චාම ඒ ಜಾති ආගම් කුල ભેද නැහැ. මිනිහාගේ අසරණකමට අපි විසඳුමක් දෙන්න ඕනේ. අපේ මේ කොළොන්නාවේ මේ පල්ලිය සියලු දෙනාම මේ මිනිස්සු අසරණ වෙච්ච එකට සැබෑ විසඳුමක් අපිට දීලා තියෙනවා. දිවත විතරක් අරගෙන ආපු මේ අසරණ ජනතාවට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ සිද්ධ වෙන්නේ. අපි වෙසක් උත්සවයේ පවා බුදු තෙමඟුල පවා අත්හැරලා දාලා ඒ හැම සතයක්ම මේ වෙන වියදම් කරලා මේ දුප්පත් අසරණ මිනිස්සු පාරේ වේදිකාවේ බන්ට් එක උඩ ඉඳගෙන ඉන්න මේ මිනිස්සුන්ට පිහිට වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. අන්තිම සතේ දක්වාම අපි මේ වෙනුවෙන් කැප කරලා වැඩ කරනවා. 100% පල්ලියේ තියෙන සහයෝගය මම හිතන්නේ අපි තරමක් ඇත්තටම ලැජ්ජාවටපත් වෙන්න ඕන. පල්ලියෙන් තමයි 100%ක්ම මේ වෙලාවේ මේ වෙනතුරු උදව් කරලා තියෙන්නේ. කැම්බින් ඇරෙන අනිත් සියල්ලම පල්ලියෙන් තමයි දීලා තියෙන්නේ මුස්ලිම් පල්ලිය. ගංවතුරෙන් විපතටපත් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජමාත ඉස්ලාමී සංවිධානයේ සමාජ සේවා ඒකකයේ වෙන SFRD සංවිධානය වෙනුවෙන් අපි වෛද්‍ය කඳවුරක් සඳහා මේ ස්ථානයට පැමිණියා. වෛද්‍යවරුන් 25 දෙනෙක් විතර පැමිණි සිටියා. ඒ සියලු දෙනා පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය සියලුම බෙහෙත් ද්‍රව්‍ය අපි නොමිලේ ලබා දුන්නා. ග්‍රාම සේවක කොටස 7කින් ආවරණය වෙච්ච විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඒ අයට උන්හිට නැති වුණා. සමහරට දෙමහල් ගෙවල් වල පවා ඉඳ බැරි තත්ත්වයට උදා වුණා. ඇඳගෙන හිට වැඳුම් පමණක් අරගෙන ඊට බහින සිද්ධ වුණේ බලාපොරොත්තු වෙති ආකාර විශාල ගම් වතුරක්. கடந்த வெள்ள அனர்த்தத்தினால பாதிக்கப்பட்ட மக்கள் வித்யாவர்தன அதாவது கொலோனாவில் உள்ள வித்யாவர்தன முகாமில் கிட்டத்தட்ட 350 குடும்பங்கள் இங்கு வசித்து வருகின்றார்கள். இதிலே சுமார் 1050க்கும் மேற்பட்ட அங்கத்தவர்கள் இருந்து வருகின்றார்கள். இதிலே குழந்தைகள் உட்பட வயோதிபர்கள், அதே போல கர்ப்பிணி தாய்மார்கள், அதே போல ஊனமுற்றோர்கள் அனைவரும் இங்கு இருக்கின்றார்கள். இந்த முகாமில் முக்கிய ஒருங்கிணைப்பாளர்களாக இலங்கை ஜமாத் இஸ்லாமியும் அதே மாணவ அமைப்பான ஸ்ரீலங்கா இஸ்லாமிய மாணவர் இயக்கமும் ஈடுபட்டு வருகின்றதனை குறிப்பிட விரும்புகின்றேன்.